1998 නිව්යෝක් නගරයේ ඊස්ට් හාලම් ප්‍රදේශයේ තවත් එක් දවසක් සාමාන්‍ය විදිහට ගත වෙමින් තිබුණා. තට්ටු 20ක අපාර්ට්මන්ට් බිල්ඩින් එකක පඩි පෙළක තිබුණ තරුණියකගේ මල සිරුරක් වසර ගාණක් සැඟවී තිබුණ ඝාතන දාමයක කතාව හෙළි කරන්න පටන් ගත්තා. තරුණියගේ සිරුර හමුවන අපාර්ට්මන්ට් බිල්ඩින් එකේ හැම ගෙදරකටම ඔෆිසර්ස්ලා ගියා. මීට කලින් ඇයව මුණ ගැහිලා හරි දැක්කලා හරි තිබුණ කෙනෙක් ඉන්නවා නම් ඇය සම්බන්ධයෙන් තොරතුරක් දැනගන්න. මේ අපාර්ට්මන්ට් බිල්ඩින් එකේ කිසිම ගෙදරක ඇයව මීට කලින් දැක්කලා තිබ්බ කෙනෙක්වත් හිටියේ නැහැ. ඇය ගැන තොරතුරක් දැනගන්න ඔෆිසර්ස්ලාට තිබුණ එකම ක්‍රමය උනේ පැය 36ක් ඇතුළත පොලිසියට අතුරුදහන් වුණ කෙනෙක් ගැන මොකක්ම හරි පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවද කියලා බලන එක විතරයි. පොලිසිය සාර්ථක වුණා. ඇගේ නම උනේ රෂීඩා වොෂින්ටන්. රෂීඩා වොෂින්ටන් කියන්නේ අවුරුදු 18ක ෆැෂන් ස්ටුඩන්ට් කෙනෙක්. ඇගේ සිරුරෙන් ලබාගත් සාම්පල් පොලිස් ඩේටාබේස් එකේ දාලා බැලුවත් ඒ DNA වලට ගැලපෙන කිසිම කෙනෙක් ඩේටාබේස් එකේ හිටියේ නැහැ. පොලිසියට මේ මරණය සම්බන්ධයෙන් ඊළඟ පියවරක් ගන්න කිසිම හොඩුවාවක් හොයාගන්න බැරුව ඉන්නකොට රෂීඩා වොෂින්ටන්ගේ ඝාතනයෙන් මාස 3කට පස්සේ අවුරුදු 15ක ගෑනු ළමයෙක්ව අපාර්ට්මන්ට් බිල්ඩින් එකක අතවර කරලා එයාගේ ආභරණ හොරකම් කරපු සිදුවීමක් වාර්තා වෙනවා. ඒ වගේම ඊට සතියකට පස්සේ අවුරුදු 13ක ගෑනු ළමයෙකුට මේ විදිහම අතවර කරපු සිදුවීමක් වාර්තා වෙනවා. මේ සිදුවීම් දෙකෙන්ම ලබාගත් DNA රෂීඩාගේ ඝාතනයෙන් ලබාගත් DNA වලට 100%ක්ම ගැලපෙනවා. මේ හරහා මේ සිද්ධි තුනටම වැරදිකාරයා එක පුද්ගලයෙක් කියන එක පොලිසියට තහවුරු වෙනවා. නමුත් තාමත් මේ පුද්ගලයා කවුද කියලා හොයාගන්න පොලිසියට හැකියාවක් තිබුණේ නැහැ. එයාලට ඔහු සම්බන්ධව තිබුණේ DNA සාම්පල් සහ 15 සැවරිදි දැරිය අතවරයට ලක් වූ ස්ථානයේ තිබිලා හම්බ වුණ ඔහුගේ ස්වෙට් ෂර්ට් එක වගේම බේස්බෝල් කැප් එක. මේ 15 සැවරිදි සහ 13 හැවරිදි දැරියන්ගේ සාක්ෂිවලට අනුව පොලිසියට ඔහුගේ පින්තූරයක් නිර්මාණය කරගන්න හැකියාවක් ලැබුණා. මේ රූපයත් සමගම දුරකථන අංකයක් ඇතුළත් කරපු පත්‍රිකා ප්‍රදේශයේ පුරාම ප්‍රදර්ශනය කරා. පොලිසිය අවසාන බලාපොරොත්තු වුණේ මොහුව අඳුනගන්න පුළුවන් එක්කෙනෙක් හරි පොලිසියට කෝල් කරලා මොහු ගැන යම් කිසි තොරතුරක් ලබා දෙයි කියන එක විතරයි. හිතුවා වගේම නිර්නාමික දුරකථන ඇමතුමක් පොලිසියට ලැබුණා. කතා කරපු කාන්තාව කිව්වේ පත්‍රිකාවල ඉන්නේ ඒස් කියලා. මේ ඒස් කියන නික්නේම් එක ඇහුණ ගමන්ම මෙම පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටපු එක ඩිටෙක්ටිව් කෙනෙක්ට ඔහු කලින් කරපු කෝල් කේස් එකක් මතක් වෙනවා. 1997 සැප්තැම්බර් 10 වෙනිදා 95%ක්ම පිලිස්සී විනාශ වුණ අවුරුදු 19ක විතර කාන්තා මල සිරුරක් පොලිසියට හමු වෙනවා. ඇයගේ දුරකථන වාර්තා පරීක්ෂා කරද්දී සැක සහිත නිසා ඇරන් කියන පුද්ගලයාව පොලිස් පරීක්ෂණ වලට කැඳවනවා. ඔහුගේ කට උත්තරය උනේ ඔහු සහ ඔහුගේ පෙම්වතියගේ යාළුවෙක් තමයි මේ මිය ගිහින් ඉන්න ගෑනු ළමයා. ඔවුන් එදා හමුවීමක් දාගෙන තිබුණා. හැබැයි ඇය ආවේ නැති නිසා ඇයට දුරකථන ඇමතුමක් දීලා ඇය ගැන හොයලා බැලුවා කියලා. ඔහු ගැන සැක කරන්න තරම් පොලිසියට වෙනත් සාක්ෂියක් තිබුණේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ඒ ඩිටෙක්ටිව් මේ පුද්ගලයාගේ ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එකේ ඉන්න පුද්ගලයා 1998 මේ වෙන කේස් වලින් ලබාගත් සාක්ෂි වලින් ඇඳපු පින්තූරයත් එක්ක හොඳටම ගැලපුණා. නමුත් මේ පින්තූර දෙක ගැලපීම ඔහු අත්අඩංගුවට ගන්න තරම් සාක්ෂියක් උනේ නැහැ. පොලිසිය ඇරන්ගේ හිස්ටරි එක හොයලා බැලුවා. හොරකම් කිරීම වගේ පොඩි චෝදනා තිබුණත් කිසිම දරුණු වැරද්දක් ඔහු ගැන වාර්තා වෙලා තිබුණේ නැහැ. එක දවසක් මේ පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටපු පොලිස් නිලධාරියෙක්ට ඇරන් කියන නමේ ස්පෙලිංස් ගැන එහි තියෙන විශේෂත්වය ගැන පොඩි හුරු පුරුදු ගතියක් දැනුණා. ඔහු තවත් කෝල් කේස් ෆයිල් එකක් එළියට ගත්තා. රෂීඩා වොෂින්ටන්ගේ කේස් එකට අවුරුදු 8කට කලින් 1991 ජනවාරි 24 වෙනිදා 13 හැවිරිදි පවෝලා ඉරේරා පාසල් ඉවර වෙලා ඇගේ අපාර්ට්මන්ට් බිල්ඩින් එකට ඇතුල් වුණා. බිල්ඩින් එකට ඇතුල් වුණා 30 වෙනි මහලේ තිබුණ ඇගේ ගෙදරට ඇය ආවේ නැහැ. කලබල වුණ ඇගේ මව පොලිසියට මේ ගැන දැන්නුවා. පවෝලව හොයන්න පොලිස් මෙහෙයුම් ආරම්භ වුණත් බල්ලත් එක්ක පාරේ ඇවිදින්න ගියපු එක පුද්ගලෙක් පවෝලගේ මල සිරුර පාරේ අයිනේ තිබිලා හොයාගන්නවා. පොලිසිය ඇගේ අපාර්ට්මන්ට් බිල්ඩින් එකේ හැම ගෙදරකටම ගිහින් පවෝල ගැන තොරතුරු අහනවා. අංක 19:10 අපාර්ට්මන්ට් එකටත් පොලිසිය මේ විදිහටම යනවා. ඒ අපාර්ට්මන්ට් එකේ හිටියේ ඇරන් වෝෆෝඩ්. ඔහුගෙනුත් පොලිසිය පවෝල ගැන තොරතුරු අහනවා. ඔහු පොලිසියට කියනවා ඔව් මට පවෝලව ලිෆ්ට් එකේදී හම්බ වුණා. හැබැයි මම මගේ තට්ටුවෙන් බැස්සා. එයා දිගටම උඩට ගියා කියලා. ඒ වෙලාවේ ඔහු ගැන සැක කරන්න පොලිසියට කිසිම හේතුවක් තිබුණේ නැහැ. පවෝලගේ සිරුරෙන් කෙස් සාම්පල් එකක් හොයාගන්නවා. ඒ කාලේ තිබුණ තාක්ෂණයත් එක්ක ඔවුන්ට හොයාගන්න පුළුවන් උනේ මේ කෙස්ගස් අයිති කළු ජාතික පිරිමි කෙනෙකුට කියලා විතරයි. පවෝල
පවුලගේ කේස් එකත් කෝල් කේස් එකක් වෙනවා. මේ පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටපු එක නිලධාරියෙක්ට එක දෙයක් නෝට් වෙනවා. පවුලගේ කේස් එකේ හිටිය ඇරන් වෝෆෝඩ් සහ පිලිස්සි හමුවන සිරුරේ කේස් එකට අදාළව සාක්ෂි දුන්න ඇරන් කී දෙන්නම ඉන්නේ එකම අපාර්ට්මන්ට් එකක නේද කියන එක. පොලිස් ඩේටාබේස් එකේ ඇරන් කී ගැන වැඩි තොරතුරක් නැති වුණාට ඇරන් වෝෆෝඩ් ගැන විස්තර තිබුණා. ඇරන් වෝෆෝඩ්ගේ තාත්තා තමයි වෝෆෝඩ් කියන වාසකම පාවිච්චි කරන්නේ. ඔහුගේ අම්මගේ නම තමයි සින්තියා කී. පොලිසිය අවසානයේ මේ ඇරන් කී කියන පුද්ගලයාව මේ වැරදි සියල්ලටම සැකකරු විදිහට නම් කරනවා. දැන් පොලිසියට අවශ්‍ය වුණේ ඇරන්ගේ DNA සාම්පල් එකක් ලබා ගන්න එක. ඔහුට නොදැනෙන්න ඔහුගේ සාම්පල් එකක් ලබා ගන්න පොලිසිය ඔහු පිටිපස්සෙන් කණ්ඩායමක් යවුවත් කිසිම විදිහකට සාම්පල් එකක් නම් ලබා ගන්න බැරි වුණා. මේ අතරේ ඔහු කළ වෙනත් වංචාවක් නිසා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහුව සිරගත කරලා තිබුණ වෙලාවේදී ඔහුට බොන්න දීපු කෝපි කෝප් එක තිබිලා කෙල සාම්පලයක් පොලිසියට ගන්න හැකියාවක් ලැබුණා. මේන් ඔහුගේ DNA සාම්පල් එකක් හදාගන්න පුළුවන් වුණා. ඔහුගේ DNA මරණයට වගේම අතවරයට ලක්වුණ ගැහැණු ළමයින්ගෙන් ලබාගත් DNA වලට 100%ක්ම ගැලපුණා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්න හදනකොටම ඔහු පැනලා ගිහින්. මේ අතරේ ඒ වෙනකොට අවුරුදු 28ක් 29ක් වගේ වුණ ඇරන්ට අවුරුදු 16ක පෙම්වතියක් ඉන්නවා කියලා පොලිසිය හොයාගන්නවා. ඇයව හොයාගෙන පොලිසිය ගියාම ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ ඇන්ජලිකා කියන මේ අවුරුදු 16 ඇරන්ගේ පෙම්වතිය ඔහු සමග ඩේට් එකකට එළියට ගිහින් කියලා. පොලිසිය බය වුණා ඇරන්ගේ ඊළඟ ටාගට් එක මේ ඇන්ජලිකා වෙන්න පුළුවන් කියලා. පොලිසිය මේ නිවුස් එක ටීවී එකෙන් ප්‍රචාරය කරනවා. මේ නිවුස් එක දැකපු ඇරන්ගේ කලින් පෙම්වතියකගේ අම්මා කෙනෙක් පොලිසියට කියනවා ඇරන් මාත් එක්ක හැමදාම කතා කරනවා. එයා මට අම්මා කියලා තමයි කතා කරන්නේ. මම ඔයාලට උදව් කරන්නම් කියලා. ඇය සාමාන්‍ය විදිහට ඇරන් එක්ක කතා කරලා ඒ කෝල් කරපු නම්බර් එක පොලිසියට ලබා දෙනවා. ඒ නම්බර් එක ගැන හොයද්දී පොලිසිය දැනගන්නවා මේක මයාමි වල තියෙන සන් හොටෙල් එකේ පේ ෆෝන් එකක් කියලා. DNA ගැලපීමෙන් දවස් 7කට පස්සේ පොලිසිය ඇරන්ව අල්ලගන්න මයාමි වලට යනවා. මයාමි හොටෙල් එක ළඟ බලන් ඉද්දි පොලිසිය දකිනවා ඇරන් සහ ඇන්ජලිකා හොටෙල් එක ඇතුළට යනවා. අවසානයේ පොලිසිය ඇරන් කීව අත්අඩංගුවට ගන්නවා. පොලිසිය මොන විදිහට ප්‍රශ්න ඇහුවත් ඔහු කිව්ව එකම දේ උනේ මම දන්නේ නැහැ. මම මේ කිසි දෙයක් කළේ නැහැ කියන එක විතරයි. පොලිසිය ඔහුට DNA ගැලපීම පෙන්නුවත් ඔහු ඒ කිසි දෙයක් පිළිගත්තේ නැහැ. අවසානයේදී ඔහුට ලෝය කෙනෙක් අවශ්‍ය බව ඔහු කිව්වා. ඉතින් එතනින් එහාට පොලිසියට ඔහුගෙන් කිසිම තොරතුරක් දැනගන්න විදිහක් තිබුණේ නැහැ. ඇරන් සමග මයාමි හොටෙල් එකේ හිටිය 16 හැවිරිදි ඇන්ජලිකා ඒ වෙනකොට පොලිස් ස්ටේෂන් එකේ හිටියා. ඇය පොලිස් ඔෆිසර්ස්ලාගෙන් ඉල්ලුවා අවසාන වතාවට ඇයට ඇරන්ට සමු දෙන්න ඕනි කියලා. පොලිසිය ඇයට ඒ අවස්ථාව දුන්නා. ඇරන් ඉන්න ප්‍රශ්න කිරීම කරන රූම් එකට ඇන්ජලිකා ඇතුල් වෙනවා. ගිහින් ඔහුගෙන් අහනවා මොනවද ඔයා මේ කළේ කියලා. ඇරන් එක පාරටම ඔහු මෙතෙක් කල් කරපු හැම දෙයක්ම හැම වැරද්දක්ම ඇන්ජලිකට කියන්න පටන් ගන්නවා. පොලිසියටත් හිතාගන්න බැරි වෙනවා මේ මොකද්ද මේ උනේ කියලා. කොහොම වුණත් ඇරන් කීන්ට එරෙහිව අවසානයේදී නඩු විභාගය ආරම්භ වෙනවා. මිනිමැරුම් 3ක් සහ දූෂණ 4ක් වෙනුවෙන් ඇරන් කීට නඩු පැවරෙනවා. නඩු විභාගයේදී ඇරන්ගේ ලෝයර්ස්ලා ඔහුව විත්ති කූඩුවට කැඳවනවා. මේ වෙලාවේ ඇරන් කියන්නේ හරි අමුතු කතාවක්. නිව්යෝක් වල අධිකරණ වෛද්‍ය ඒකකයේ මගින් පවත්වාගෙන යන අවයව ජාවාරමක් ගැන ඔහු සියලුම තොරතුරු දැනගෙන හිටියා. දැන් ඔහුගේ කට වහන්න ඕන නිසා තමයි පොලිසිය එකතු වෙලා මේ බොරු චෝදනා ඔහුට යොමු කරන්න කියලා. ඔහුට පැවරුණ කිසිම චෝදනාවක් ඔහු බාරගන්නේ නැහැ. දින 3කට පස්සේ ජූරි සභාව අවසන් තීන්දුව නිකුත් කරනවා. ඇරන්ට විරුද්ධව තියෙන හැම චෝදනාවකටම ඔහු වැරදිකරු විදිහට නම් කරනවා. අවුරුදු 409ක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා. ඝාතකයා අත්අඩංගුවට ගත්ත වෙන්න පුළුවන්. ඔහු සදාකල් දුකක් ඉතුරු කරපු පවුල් ඔහු උදුරාගත් ජීවිත කිසිදා ආපහු ගේන්න බෑ. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ? කමෙන්ට් එකකින් ඔබේ අදහස මට කියන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේම සත්‍ය අපරාධ කතා සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න අලුත් වීඩියෝස් මග හැරෙන්නේ නැති වෙන්න. ඊළඟ වීඩියෝවේ තවත් භයානක සත්‍ය අපරාධ සිදුවීමකින් අපි හමු වෙමු. පරිස්සමෙන් අවධානයෙන් ඉන්න. ඔබට සුබ දවසක්.